ආයිබෝන් හැමෝටම මේ දවස්වල බිම්මල් අගකරුවන්ට මේ තම හිතකර දේශගුණ තත්ත්වයක් තියෙන ඇතරම ගමවල වලට බී දැම්මත් බීජ හරියට වර්ධනය වෙන්නේ ඊට අමතරව මේ අසුරුවේම සයන පහළ මට්ටම ඇවිල්ලා තියෙන්නේ මා දූදේ අතරම මේ සමූහ වලට ගෲප් වලටම දැම්මා මේ පෝස්ට් එකක් දැම්මා මේ නරක් වෙච්ච කියන දිලීර වර්ධනය වෙච්ච බීජ දාලා දිලීර වර්ධනය නොවුණු වගාමළු වල නැවත අසුරු නෙලා ගැනීම සඳහා සුදුසු අතර කොහොමද අපි පත් කරගන්නේ කියන දේ සම්බන්ධයෙන් බොහෝ මතයක් තියෙනවා. බොහෝ දෙනෙක් කියනවා මේ වගේ දිලීර වර්ධනය නොවුණු වගාමළු වල දිලීර වර්ධනය වෙලා නැහැ අතර මේ වගේ දිලීර වර්ධනය වෙලා නැහැ මගදී දිලීර අකර්මණ්‍ය වෙලා තියෙන කන්ඩමිනේෂන් වෙලා තියෙන. එතකොට බොහෝ දෙනෙක් කියනවා සමූහවල මම දැකලා තියෙනවා මේ නැවත තම්බලා බීජ දාන්න කියලා. ඒතර නැවත තම්බලා බීජ දැමීම 100% සාර්ථක නැහැ අතරම. ඒක මේ කාලවකෝනේ කරන්න එපා. මොකද මේ දවස්වල දැඩි උෂ්ණාධික කාල පරිච්ඡේදයක් මේ තියෙන එක උෂ්ණත්වය වැඩි පරිසරයේ වියලි කාලගුණයක් තියෙන්නේ. උණඟ පව හරි වියලි. ඒ හින්දා ඒකට යමු වෙන්න එපා. නැවත තම්බලා බීජ දාන්න එපා. අතරම මේ වගේ බීජ දාලා මේ පළවෙනි අවස්ථාවේ බීජ දාලා මේ දිලීර වර්ධනය වෙන්නේ නැහැ. දිලීර වර්ධනය නොවන හේතු මම පස්සේ හදලා දෙන්නම්. මේ වීඩියෝ ක්ලිප් එක දිග වැඩි වෙන හින්දා මම කෙටියෙන් සඳහන් කරනවා මේ සවුත් වෙච්ච කියන දිලීර වර්ධනය නොවුණු වගාමළු නැවත අපි අපහු කොහොමද අපි මේක නැවත සාදාගෙන අසුණු නෙලා ගැනීම සඳහා කොහොමද අපි සාදාගන්නේ කියන කාරණාව සම්බන්ධව මම කියන්නම්. බිම්මල් වගාව සම්බන්ධයෙන් අසල දැනුමක් තියෙන සමන් මහත්තයා මේ කියන්නේ හොඳට අහගන්න. මේක කරන්න තියෙන වගාව මාධ්‍ය සම්පූර්ණ ඉවත් කරගන්නවා. කවරොයි. ඒක කවර කරලා කියලා. මේ ආකාරයට වගාව මාධ්‍ය වෙනම ඉවත් කරගන්න. ඒක කවර ඉවත් කරගන්න. මෙතනදි කරන්න තියෙන්නේ මේ වගේ සවුත් වෙච්ච එක දිලීර වර්ධනය නොවුණු වගාමළු 60ක් ගන්න. වගාමළු 60ක් අරගෙන ඒ වගාමළු 60ට අලුහුණු දාන්න ඩොලොමයිට් සහ කැල්සියම් කාබනේට් පැත්ත මම මේක කතා කරන්නේ නැහැ. ඒක මම වෙනම පැහැදිලි කරලා දෙන්නම්. අලුහුණු මේ මුල් අවස්ථාව අලුහුණු පාවිච්චි කරපුවට මම කියන්නේ ඒ හින්දා වගාමළු 60ක් ගන්න. 60ක් අරගෙන 60කට අලුහුණු ග්‍රෑම් 300ක් දාන්න. අලුහුණු ග්‍රෑම් 300යි මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 30ක් දිය කරලා වාජනයකට දිය කරලා ඒ වතුරේ හින්න උතරින් මෙහෙම දෙයක් තියෙනවා. මේ පොට් 60ට ඇත්තටම වැඩි වතුර ප්‍රමාණයක් යන්නේ නැහැ. සාමාන්‍ය පොට් 60ක් ගත්ත පස්සේ මෙතන යන්නේ වතුර ලීටර් 4ක් වගේ ප්‍රමාණයක් තමයි මේ පොට් 60 සාදා ගන්න යන්නේ. මොකද මේ වගේ වතුර ගතිය තම තියෙනවා. එළ වස්තු තියෙනවා. ඒ හින්දා අර මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 30 අර වතුර ලීටර් 4කට දිය කරගන්න. ඒතකොට අලුහුණු ග්‍රෑම් 600 දාන්න මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 30ක් වතුර ලීටර් 4කට දිය කරගන්න. ඒක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ හාල් ලියුඩු කිලෝ 2ක් දාන්න. හාල් ලියුඩු කිලෝ 2ක් දාගන්න. අමතර පෝෂකයක් දානවා වඩාත් හොඳයි. මෙතනදී මොකද හේතුව ආපාරමික ජීවාණු හරණය කරනවා. මොකද මේකේ පෝෂක කොටස් නොමැතිනවා. අමතර පෝෂකයක් ඔයාලා හදාගන්න විදිහට අමතර පෝෂකයක් ග්‍රෑම් 350 400ක් දානවා නම් ඒක දැම්මීම නුසුදුසු කියන්නේ දානවා නම් වඩාත් හොඳයි. ඒකෝට දාන්න මෙතන අලුහුණු ග්‍රෑම් 300යි මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 30ක් වතුර ලීටර් 4කට දිය කරගන්න. ඒක වෙනම තියාගන්න. ඊට පස්සේ හාල් ලියුඩු කිලෝ 2යි අමතර පෝෂක ග්‍රෑම් 400ක් වගේ ප්‍රමාණයක් දාන්න. දාලා ඊට පස්සේ අර මැග්නීසියම් සල්ෆේට් දිය කරගත්ත වතුර ටික මේ විශ්ලේෂණයට හොඳට ඉහින්න. ඉහළ වෙලා මේක හොඳට කලවම් කරගන්න. මැෂින් වලින් මේ පොට් හදන කට්ටියත් ඒත් ওই ප්‍රමාණයම තමයි දාලා ඒ විදිහට මිශ්‍රණය හදාගන්න. මිශ්‍රණය හදාගෙන ඉවරලා ඒ හදාගත්තු මිශ්‍රණය හොඳට කලවම් කරලා පොඩ්ඩක් ගොඩ කරලා පොඩ්ඩක් හිර වෙන්න තද කරලා ඉවරලා මේ මොකක් හරි ආවන්කින් වහලා තියන්න. සියලු දෙනාම සමා වෙන්න ඕන. මොකද මේ වීඩියෝ එක දිගට දාන්න විදිහක් නැහැ. එහෙම දැම්මොත් අපිට රීයුස් කන්ටෙන්ට් කියලා වැදිලා මේ වීඩියෝ එක ඉක්මනටම අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම මේ වීඩියෝ එක කොටස් දෙකක් වශයෙන් දාන්නේ. ඔයාලා වර්ධවා හිතන්න එපා. දෙවෙනි වීඩියෝ එක මේ එක්කම දානවා. ඒ වීඩියෝ එකත් ඔයාලා බලන්න.